තමත් ආදරේ පිළිගන්නවා අම්මලා සියලු දෙනාම. අපි පසුගිය වීඩියෝ වලින් කතා කළා අවුරුද්දක් දක්වා දරුවන්ට කැම දීමේදී සැලකිය යුතු කරුණු සහ නිවැරදිව අමතර ආහාර ලබා දෙන ආකාරය පිළිබඳව. අද මම කතා කරන්නේ අවුරුද්ද සම්පූර්ණ වන ඔබේ චූටි පැටියාගේ ආහාර දීමේ රටාව පිළිබඳවයි. මාස 12 සිටම නම් අවුරුද්දේ ඉඳන්ම දරුවාට පවුලේ පෝෂ්‍යදායී ආහාර වේල ලබා දෙන්න පුළුවන්. ප්‍රධාන ආහාර වේල් 3ක් සහ කෙටි ආහාර වේල් 2ක් දෙන්න පුළුවන්. ප්‍රධාන ආහාර වේලකට එකවරකට පුරවන ලද අඬු කෝපයක් පමණ ප්‍රමාණයක් දරුවාට ගන්න පුළුවන්. මේක තරමක් අඩු වැඩි වෙනවා දරුවාගේ අවශ්‍යතාවය අනුව. ඊට අමතරව මව් කිරි දීමත් අපිට නොකඩවා කරගෙන යන්න පුළුවන්. කිසිම විටක දරුවාට ආහාර ගැනීමට බල කරන්න එපා. බබාට හොඳින් බඩගිනි වුණාම එයාගේ කුස පිරෙන ආහාර ගන්නවා. ප්‍රධාන ආහාර වේලට පැය 2කට පමණ පෙර සිට දරුවාට බිස්කට්, කිරි, පැණි රස කෑම ආදී නොදී සිටීමෙන් දරුවාට හොඳින් බඩගිනි වෙන්න කාලය තියෙනවා. පැණි රස කෑම බොහෝ දුරට අපි සීමා කරන්න ඕනේ. විශේෂයෙන් චොක්ලට්, චිප්ස්, ලොසින්ජස් වර්ග, ටොෆී, කේක්, බිස්කට්, අයිස්ක්‍රීම් වැනි ආහාර විශේෂයෙන් පැණි රස ආහාර දරුවාගෙන් බොහෝ දුරට සීමා කරන්න ඕනේ. ඒ වෙනුවට අපිට නැවුම් අලුත් පළතුරු වර්ග දරුවාට හඳුන්ලා දෙන්න පුළුවන්. ඒ වගේම කෘත්‍රිම ආහාර වලින් දරුවව හැකියතාක් ඈත් කර නිවසේ සැදූ සෞඛ්‍ය ආරක්ෂිත ආහාර වලට තමයි චුටි කාලේ ඉඳන්ම මේ දරුවව අපි හුරු කරගන්න ඕනේ. මේක ඇත්තටම වැඩිහිටිය අපි හැමෝගෙම විශාල වගකීමක්. මේ පුංචි දරුවගේ ආමාශයේ තරම් විශාල එකක් නෙමෙයි. චුටි ආමාශයක් තියෙන්නේ. ඒ නිසා අවුරුද්දක පමණ දරුවෙක් ගන්න ආහාර ප්‍රමාණය එකවරකට තේ හැන්දි 7-8ක් වගේ ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඒක දරුවාට හොඳටම ප්‍රමාණවත්. ඒ නිසා බලෙන් කෑම කවන්න එපා. මොකද ඒක එච්චර හිතකර කාර්යයක් වෙන්නේ නැහැ. දරුවාගේ ජීවිතයේ ඉදිරි කාලයට වැදගත් වෙන නිවැරදි ආහාර පුරුදු ඇති කරන්න නම් නිවැරදිව අමතර ආහාර වර්ග හඳුන්වා දීම ඉතාමත් වැදගත්. ඒක දෙමාපියන්ගේ ඉවසීම, දරා ගැනීම සහ නිර්මාණශීලීභාවය අවශ්‍ය කරන ක්‍රමික ක්‍රියාවලියක් වෙනවා. ඔබේ දරුවාට ස්වභාවික හා නිවසේ පිළියෙල කරන ලද ආහාර හොඳම ආහාර වන අතර කලින් සකස් කරන ලද වෙළඳ පොලේ ඇති කෘත්‍රිම ආහාර වර්ග දීමෙන් වැළකී සිටීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි දරුවාට අලුත් ආහාර වර්ග හඳුන්වා දීමේදී ඕ කන ප්‍රමාණය එතරම් වැදගත් වෙන්නේ නැහැ. මොකද මුලින් අපි කර යුත්තේ එම ආහාරයට දරුවව හුරු කරගන්න එක. එතනදී දරුවා ගන්න ප්‍රමාණය ගැන එතරම් සැලකිලිමත් වෙන්න අවශ්‍ය නැහැ. මොකද මේ දරුවා මේ අලුත් ආහාරයට හුරු කරගන්නකම්. ඒ වගේම සාර්ථකව අමතර ආහාර වලට පුරුදු කිරීමට විවිධත්වය ඉතාමත් වැදගත් වෙනවා. නිවැරදි ආහාර තෝරාගෙන විවිධත්වයෙන් යුතුව සෞඛ්‍ය සම්පන්න ආහාරයක් ඔබේ දරුවාට පුරුදු කරන්න ඕනේ. වගේම මෙම දෙන ආහාර වේල සමබල ආහාරයක් වෙන්නත් ඕනේ. ඒතකොට හැකියතාක් දුරට දරුවාට අතින් අරගෙන කැමට ඉඩ දෙන්න ඕනේ. බබා අතින් කැම නතර කළ පසුත් දරුවාට ආහාර රස විඳින බව හා තවත් කැමට සූදානම් බව පෙන්වනවා නම් අම්මට පුළුවන් දරුවාට කැම කවන්න. එවිට දරුවාට ආහාර දීම ඔබට ප්‍රියජනක වගේම සතුටුදායක ක්‍රියාවක් කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ දේවල් ඔබට වැදගත් වුණා කියලා. නැවතත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. ආයුබෝවන්.